පොලිසි එක මතක තියාගන්න මම ගැහුවා සබ්ජෙක්ට් එක මට වැදුනොත් මොකක් හරි රීසන් එක කොහොමද සෙන්ටෙන්ස් එකක සබ්ජෙක්ට් එකක් දුව කෙනෙක් එහෙම නැත්නම් කතුරු කෙනෙක් හොයාගන්න කියලා. එතකොට ඔය නම් මොකෙන් කිව්වා අපි ෆෝකස් කරන්න එකම එක පුද්ගලයෙක්. එතකොට අපි සාමාන්‍යයෙන් ඉංග්‍රීසි වලදී සබ්ජෙක්ට් එක කියන කෙනාට අපි කියනවා ඩුවර් කියලා. ඩුවර් කියන්නේ ක්‍රියාව කරන කෙනා කියන අදහස. හරිද? ඒ කියන්නේ කතෘම තමයි. එතකොට ඔය මොන නම දැම්මත් අපිට සිද්ධ වෙනවා ඉංග්‍රීසි ඉගෙන ගන්නවා නම් ඒකේ ක්‍රියාව කරන කෙනා අනිවාර්යයෙන්ම හොයාගන්න. එහෙම හොයාගන්න බැරි නම් එතනින් එහාට වාගේ ඉංග්‍රීසි නොලෙජ් එක ලෙවල් අප් කරගන්න සෑහෙන කට්ටක් ගන්න වෙනවා. ඒ කොහොම ගියත් මේක හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. يعني මේක හොයාගන්න නැතුව මේක හොයාගන්න බැරුව ඉංග්‍රීසි ලෙවල් අප් කරගන්න බෑ. හරි බලමු. What is a subject? Subject එකක් කියන්නේ මොකක්ද? හරි. A subject is the person, animal, thing or idea that does the action in a sentence. ඒක වාක්‍යයක ක්‍රියාව කරන මිනිස්සෙක් හරි සතෙක් හරි දෙයක් හරි අයිඩියා එකක් හරි ඉන්නවා නම් එයාට අපි කියනවා ඩුව එක එහෙම නැත්නම් සබ්ජෙක්ට් එක කියලා. හරිද? මෙතනදී මම මෙතන does the action කියන එක highlight කරලා තියෙන්නේ මෙන්න මේ reason එක නිසා. ඒ තමයි සමහර අවස්ථාවලදී හිතන්නකෝ මෙතන ඉන්නවා I කියලා person කෙනෙක් මම මේ ඉන්නේ මම හරිද? මම කරන ක්‍රියා තියෙනවා verb සහ මට වෙන ඒවා තියෙනවා. ඔක සරල දෙයනේ. මම කරන ඒවා තියෙනවා මට වෙන ඒවා තියෙනවානේ. අපි කරන ඒවා තියෙනවා අපිට වෙන ඒවා තියෙනවා. එතකොට දැන් හිතන්නකෝ මම කාටට ගහන පොල්ලකින්. එතකොට ඩුව වෙන්නේ මම. කියන සබ්ජෙක්ට් එක වෙන්නේ මම. මොකද මම තමයි කාට හරි පොල්ලෙන් ගහන්නේ. කවුරු හරි මට පොල්ලෙන් ගහුවොත් මොකද වෙන්නේ? එතකොට මම කරන්නේ නැහැ. මම ක්‍රියාව කරන්නේ නැහැ. නමුත් මම ක්‍රියාවට යටත් වෙනවා. එතකොට ඇක්ෂන් එක රිසීව් කරන්නේ මම. හරිද? ඔය සිද්ධාන්තය මෙතන මතක තියාගන්න. ඒ කියන්නේ මම පොල්ලෙන් ගැහුවොත් තමයි එක සබ්ජෙක්ට් එකක් වෙන්නේ. ඒකයි මෙතන මම highlight කරේ does the action ක්‍රියාව කරන කෙනා තමයි සබ්ජෙක්ට් එක වෙන්නේ. ක්‍රියාවට ලක් වෙන කෙනා සබ්ජෙක්ට් එක වෙන්නේ නැහැ, ඔබ්ජෙක්ට් එක වෙන්නේ. පොලිසි එක මතක තියාගන්න මම ගැහුවොත් සබ්ජෙක්ට් එක මට වැදුනොත් මොකක් හරි රීසන් එකක් නිසා ඒක සබ්ජෙක්ට් එක වෙන්නේ නැහැ, ඒක ඔබ්ජෙක්ට් එක වෙන්නේ. හරිද? ඒ නිසා ඔක පොඩ්ඩක් මතක තියාගන්න ලේසි. ක්‍රියාව කරන්න ඕනි එයා සබ්ජෙක්ට් එක වෙන්න. හරි. එක්සැම්පල් තුනක් තියෙනවා. බලමු ෆස්ට් වන් එක. පළවෙනි එකේ ඉන්නවා අපිට Zoe runs fast. එතකොට අපිට ප්‍රශ්න කරන්න පුළුවන් මෙතන කීනෝට් එකක් දාලා තියෙනවා who does the action. අපිට who කියන එකෙන් පටන් අරගෙන ප්‍රශ්න කරන්න පුළුවන් who does the action here. කවුද මෙතන වැඩේ කරන්නේ? කරන කෙනා තමයි Zoe. ඒ නිසා අපිට මෙයාව සබ්ජෙක්ට් එක විදිහට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. සෙකන්ඩ් වන් එකෙත් එහෙමයි. the dog barks කියන්නේ බුරනවා. ඒකත් අපිට මේ විදිහටම ප්‍රශ්න කරන්න පුළුවන් who barks here. මෙතන බුරන්නේ මොකද? බුරන්නේ ඉතින් බල්ලා. ඒ නිසා අපිට මේක සබ්ජෙක්ට් එක විදිහට ගන්න පුළුවන්. හරි. ලාස්ට් වන් එකේ පොඩි කේස් එකක් තියෙනවා. දැන් මෙතන ගත්තට පස්සේ මෙතන verb එකක් හොයාගන්න පුළුවන් නේ. මේකේ තියෙන්නේ helping verb එකක්. හරිද? එතකොට මේ ප්‍රශ්න අහන මේ මෙතඩ් එක චුට්ටක් වෙනස් වෙලා මහ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ක්‍රියාවක් නැහැනේ අපිට මේකෙන් ප්‍රශ්න කරන්න. ඒ කියන්නේ දැන් මේ who does the action does කියන කරනවනේ කවුද action එක ක්‍රියාව කරන්නේ? මෙතන ක්‍රියාව කරන්න නැහැනේ. ඒ නිසා අපි අහනවා මේකෙන්ම අපිට මේ විදිහට ප්‍රශ්න කරන්න පුළුවන් who is happy? කවුද සතුටින් ඉන්නේ? මොකාද සතුටින් ඉන්නේ? ඉතින් සතුටින් ඉන්නේ she නම් එයා තමයි සබ්ජෙක්ට් එක වෙන්නේ. ඉතින් අපිට මේ විදිහට ඊටමත් ඒ කියන්නේ මාර ලේසි මේක හොයාගන්න විදිය ලොකු අමාරුවක් නෑ. සජුටක් අපි බලමුකෝ. කවුද මෙතන action එක කරන්නේ? run නේ who runs? කවුද දුවන්නේ? Zoe. Who barks? කවුද පුරන්නේ? The dog. Who is happy? කවුද සතුටින් ඉන්නේ? She. එතකොට මේ මෙතන බලන්නකෝ දැන් මම ඇක්ෂන් එක ලබනවනේ දැන් මට පොල්ලෙන් ගහනවා නම් හරි එහෙම බලමුකෝ මට පොල්ලෙන් ගහනවා නැත්නම් මට පොල්ලෙන් ගැහුවා අපිට අහන්න බෑනේ මේ who does the action කියලා එතෙන්දී දැන් දන්නවනම් ප්‍රශ්නයක් නෑ ඒක පැසිව් දන්නවනම් ප්‍රශ්නයක් නෑ කියන්න පුළුවන් නමුත් දන්නේ නැත්නම් කවුරු හරි පිටපස්සෙන් ඇවිල්ලා ගැහුවොත් එහෙම ඉතින් සිහි නැති වෙලා හරි මොකක් හරි සීන් එකක් කියලා දන්නේ නෑනේ කවුද කියලා එතකොට අපිට අහන්න බෑ who does the action කියලා මොකද මම දන්නේ නෑ මම දැක්කේ නෑ මට ගහපේ කම මොකද්ද කියලා හරිද ඒ නිසා අපිට මේ විදිහට ප්‍රශ්න කරන්න බෑ මම නම් මේකේ ඒක රිසීව් ඒ කියන්නේ ලබන කෙනා මම නම් කරන කෙනා මෙහෙම ප්‍රශ්න කරලා අහන්න පුළුවන් මෙතනත් ඒ වගේ තමයි මෙතන වෙන දුවන කෙනෙක් නෑ වෙන බුරන කෙනෙක් නෑ වෙන සතුට වෙන කෙනෙක් නෑ ඒ නිසා අපිට මේ කට්ටිය මේකේ සබ්ජෙක්ට් එක විදිහට අඳුර ගන්න පුළුවන් ඉතින් ඕක තමයි සරල සිද්ධිය මේකේ තියෙන ඔය ටික අල්ලගන්න බැයි නම් ඉස්සරහට යනවා කියන එක අමාරුයි අමාරු කියන්නේ යන්න බෑනේ ඉතින් කියන ෆවුන්ඩේෂන් එකක් නැතුව යන්න බෑනේ පැහැදිලිද අර නිකන් හරියට
දැන් ඔයාලට වාහනකුත් තියෙනවා පාරවල් කොහොමත් තියෙනවා මේ හොරෙන් යන්න පුළුවන් ලයිසන් තියෙන්න ඕනේ හැමතැනම නිකන් ෆ්‍රී නිදහසේ යන්න දැන් ලයිසන් නැතුව ගියොත් එහෙම මොකද වෙන්නේ නිකන් හිතේ බය එන්නේ න අවුලෙන් යන්නේ ඒ වගේ තමයි හරියට මේක පොඩ්ඩක් ටච් කරගත්තේ නැත්නම් යන්න පුළුවන් අවුලෙන්නේ සමහර තැන් කෙලවෙනවා සමහර තැන් ඒ කියන්නේ හොඳටම කෙලවෙන තැන් තියෙනවා සමහර තැන් තේරෙයි සමහර තැන් තේරෙන්නේ නැති වෙයි ඉතින් පැසිව් වොයිස් වලට වගේ යනකොට මේ පොඩ්ඩක් තේරුම් ගන්න අමාරු වෙනවා ඒ නිසා සබ්ජෙක්ට් එකක් කියන්නේ කවුද සහ සබ්ජෙක්ට් කොහොමද සෙන්ටෙන්ස් වල හොයාගන්නේ කියලා ඔයාලට පුළුවන් මේ විදිහට ඔළුවේ තියාගන්න